කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. මේ ප්ලේන් අනතුර ගැන කතා කරද්දී ලෝම කම්පා වෙච්ච තවත් එක් සිදුවීමක්. ඊටමත් ඛේදජනක සිදුවීමක් මුළු මහත් පවුලකටම සිදු වෙලා තියෙනවා. අවුරුදු 6ක් තිස්සේ එංගලන්තයට වෙලා බබාලා තුන්දෙනයි වයිෆුයි වෙනුවෙන් මහන්සි වෙලා එහෙ ජීවත් වෙන්න අලුත් ලෝකයක් හදලා අවුරුදු 6කට පස්සේ ආපහු ඉන්දියාවට ඇවිත් එයාගේ ආදරණීයන් එයාගේ ළඟට එක්කන් යන්න පිටත් වෙච්ච මේ විදිහට hina වෙලා අලුතෙන් ජීවිතයක් හොයන් ඉගිලිච්ච ගමන විනාඩි ගානකින් අලු වෙලා ගියා. තාත්තා කෙනෙක් අවුරුදු 6ක් එංගලන්තයට වෙලා එංගලන්තේ පුරවැසිභාවය අරගෙන එයාගේ ළමයි තුන්දෙනාවයි වයිෆුයිව එංගලන්තයට ගන්න ඉන්දියාවට ඇවිල්ලා යන ගමනේදී තමයි මේ ඛේදජනක සිදුවීම වෙලා තින්නේ. ඉතින් මෙතුමා ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. මේ පේන ඡායාරූපවල ලංකාවේ දළදා මාලිගාව, එතකොට ගාල්ල නුවර ඒ පැත්තේ ගිහිල්ලා තියෙනවා. ඉතින් හරිම ඛේදජනක සිදුවීමක් තමයි වෙලා තින්නේ. බලන්න පොඩි ළමයින්ට වෙලා තියෙන විනාශේ. හරිද මේ ගුවන් ගමන් තාම මෙච්චර දියුණු ලෝකේ මේ වගේ දේවල් වෙනවා කියලා කියන්නේ හිතා ගන්නත් බෑ. ඇත්තටම බලා ගන්නත් බෑ. ඇත්තටම මේ වගේ දේවල් ඉන්දියාවගේ රටකින් වෙනවා කියලා කියන්නේ පට්ටම චාටර් ඉන්දියාව. ඇත්තටම දැනගන්න ඕන ඉන්දියාවෙට මේ වගේ දේවල් වෙද්දි විදේශ ජාතිකයන් ඉන්දියාවේ යන්නේක අනුමත කරන්නේ නැහැ ඉන්දියාවේ ගුවන් යානාවල. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.